ඉන්න කාලෙකට පස්සේ YouTube එක එයාගේ මොනිටයිසේෂන් නීති රීති ටිකක් වෙනස් කරගෙන. ඒ කියන්නේ ඔයා මේ වෙනකොට YouTube එක හරහා මුදල් හම්බ කරනවා නම් YouTube එකේ මොනිටයිසේෂන් වලට තිබුණු නීති රීති ටිකක් වෙනස් වෙලා. සාමාන්‍යයෙන් YouTube channel එක මොනිටයිස් on කරන්න කලින් එයාලා අපේ channel එකට ඇවිල්ලා බලනවා අපි යාලගේ ගයිඩ්ලයින්ස් ෆලෝ කරනවද කියලා. අද මෙතනින් පස්සේ කිසිම කම්පැනි එකක් කරන්නේ නැති විදිහට YouTube එක අපිට සල්ලි ගෙවනවා. කියන්නේ මිනිස්සු YouTube වීඩියෝ බලනවට අපිට සල්ලි ගෙවනවා. ඉතින් අද අපි කතා කරමු අලුතින් YouTube channel මොනිටයිස් කරන්න ඉන්න අයට වගේම මේ වෙනකොට AI වීඩියෝ නිර්මාණය කරන අයට මේ අප්ඩේට් එක කොහොමද වැදගත් වෙන්නේ කියලා. ඉතින් 2025 ජූලි මාසේ 15 වෙනිදා YouTube එක විසින් repetitive content කියලා දෙයක් YouTube එකේ නම් කරනවා. කියන්නේ නැවත එකම වීඩියෝ අප්ලෝඩ් කිරීම සහ එකම විදිහේ වීඩියෝ නිර්මාණය කිරීම යන අදහස දෙන විදිහට. කියන්නේ ඔයා විසින් YouTube එකට AI මගින් චූටි බබාලගේ වීඩියෝ නිර්මාණය කරනවා නම් අන්න එතනදි එකම ඇඳුම ඇඳගත්තු එකම විදිහේ බබාලගේ වීඩියෝ 100ක් නිර්මාණය කරනවා නම් YouTube එක විසින් ඒක repetitive content. එහෙමත් නැත්නම් නැවත එකම නිර්මාණය අප්ලෝඩ් කිරීම කියලා හඳුන්වනවා. අතක තියාගන්න හැබැයි ඒකෙන් කියවෙන්නේ නැහැ AI මගෙන් නිර්මාණය කරන වීඩියෝස් වලට මොනිටයිස් දෙන්නේ නැහැ කියලා. ඉතින් ඔයන් AI පාවිච්චි කරලා වීඩියෝස් නිර්මාණය කරනවා නම් රිපීට් වෙන්නේ නැතිව වැලියු එකක් ඇඩ් වෙන විදිහට හියුමන් ෆීල් එකක් දෙන්න කියලා තමයි මෙයාලා මේ කියන්නේ. ඒ නිසා YouTube එකෙන් මේ විදිහට හදන වීඩියෝස් වලට මොනිටයිස් දෙන්නේ නැහැ කියලාවත් මේ වෙනකොට ඒ වගේ තියෙන වීඩියෝස් අයින් කරනවා කියලාවත් මෙතනදි කියලා නැහැ. ඒ නිසා ඔහේ වීඩියෝස් දාලා views යයිනේ මොනිටයිස් on වෙයිනේ කියලා බලන් ඉන්නේ නැතිව ටිකක් මහන්සි වෙලා අපි AI වීඩියෝ හදන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න ඕනි. මොකද YouTube එකෙන් පැහැදිලිව කියලා තියෙනවා එකම වීඩියෝස් ටික රිපීට් කරනවා නම් එහෙමත් නැත්නම් වීඩියෝස් හදන්න මහන්සි වෙන්නේ නැත්නම් මාස්ක් ප්‍රොඩක්ෂන් කරනවා නම් එහෙම වීඩියෝස් වලට YouTube එක විසින් මුදල් ගෙවන්නේ නැහැ කියලා. වගේම තමයි මේ වෙනකොටත් අපිට බලා ගන්න පුළුවන් YouTube එක විසින් අපි YouTube එකට අප්ලෝඩ් කරන වීඩියෝස් AI content කියලා බලා ගන්න එයාලා අපෙන් ප්‍රශ්න කිහිපයක් අහලා තියෙනවා. දැන් ඔයාලට තේරෙනවා ඇති YouTube එක විසින් quality content හදන creatorsලට පොඩි priority එකක් දෙන්න හදමින් ඉන්නවා කියලා. ඒත් දේ තමයි අපි කරන AI වීඩියෝ channel එකක් monetize on කරගනිද්දී YouTube එක විසින් හැම වෙලාවෙම පළවෙනි පාර අපිව රිජෙක්ට් කරගන්නවා. ඊට පස්සේ එයාලා අපිට මැසේජ් එකක් දෙනවා ඔයාලට මොනිටයිස් කරගන්න ඕනේ නම් channel එක අපීල් කරන්න. හැබැයි ඔයාලා අපීල් කරන්නේ ඔයාලා මේ AI වීඩියෝ නිර්මාණය කරන්නේ කොහොමද කියලා සම්පූර්ණ ප්‍රොසෙස් එකේ වීඩියෝ ක්ලිප් එකක් ඕනි කියලා. ඉතින් ඔයා එහෙම යවන වීඩියෝ ක්ලිප් එක මැනුවලි චෙක් කරලා තමයි ඔයාගේ channel එකට මොනිටයිස් දෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ. මෙන්න මේ නිසා quality ඔයාගේම වීඩියෝ හදන. ඒ කියන්නේ මහන්සි වෙලා වීඩියෝස් කරන අයට කලබල වෙන්න දෙයක් ඇත්තටම මෙතන නැහැ. මෙතනදි බය වෙන්න ඕනි කරන්නම් වාලේ වීඩියෝස් කරලා views යයිනේ මොනිටයිස් කොහොම හරි on කරගන්න පුළුවන් වෙයිනේ කියන මතේ ඉන්න අය විතරයි. ඒ තමයි නිකමට හරි ඔයා වැරද්දක් කරලා YouTube එකට ඒක අහුනේ නැහැ. YouTube එකට ඒක චෙක් වුණේ නැහැ. මට මේක කරන් යන්න පුළුවන් ඉස්සරහට කියලා හිතනවා නම් නෑ. අවුරුදු 10ක් ගිහිල්ලත් එහෙම වැරදි තිබ්බ channel එකම මොනිටයිස් අයින් වුණ channel ඕනි තරම් තියෙනවා. ඉතින් අන්න ඒ නිසා නිතරම ඔයා දැනගන්න ඕනි
කොහොම හරි මහන්සි වෙලා හොඳ ක්වලිටි කන්ටෙන්ට් එකක් හදලා YouTube එකට අප්ලෝඩ් කරන්න. ඉතින් අන්න එහෙම වුණොත් විතරයි ඔයාගේ මේ YouTube ගමන ඇතුලේ ඔයාට පැවැත්මක් හදාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අද මේ වීඩියෝ එකත් ඔයාට වැදගත් වුණාද නැද්ද කියලත් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම තමයි අපේ channel එක තාම subscribe කරපු නැති කෙනෙක් ඉන්නවනම් channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. ඉතින් එහෙනම් මේ වගේ වීඩියෝ එකකින් ආයෙම හම් වෙනකන් අදට ගිහින් එන්නම්. සුබ දවසක්.